Ramoje Vlogs YouTube channel එක දැම්ම subscribe කරන්න. bell icon එක click කරන්න අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. hello කොහොමද ළමයි? ඉතින් ඔන්න ඕගොල්ලෝ මේ දැන් බලන්නේ මගේ 7 days video challenge එක. ඒ කියන්නේ එක දිගට වීඩියෝ 7ක් දවස් 7ක් එක දිගට වීඩියෝ දාන මගේ challenge එකේ number 2 දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔන්න අද මම අරන් ආවලා තින්නේ අපේ campus එකේ full tour එකක්. මම යන්න හදන්නේ අපේ campus එකට. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට කලිනුත් කියලා තියෙනවා මම කොහොම හරි මගේ campus එක ඇතුලේ තියෙන්නේ මොනවද අනම්මනම් ඔක්කොම ටික full vlog එකකින් දෙන්නම් කියලා මම කලිනුත් ඕගොල්ලන්ට කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් බලන්න හදන්නේ මේ vlog එක තමයි. එහෙනම් එන්නේ යමු මාත් එක්ක ඉන්දියාවේ මගේ කැම්පස් එකේ අපේ කැම්පස් එකේ රවුමක් දාමු යමු මාත් එක්ක. හරි ළමයි මම කැම්පස් එකේ ගේට් එක ගාවට ඇවිල්ලා ඉන්නේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. අපි කැම්පස් එකේ ගේට් එක ගාව ඉඳලා මුලින් ඉඳලම වැඩේ පටන් ගමු. එහෙනම් අපි කැම්පස් එක ඇතුළට යමු. මෙහෙම තමයි ඔන්න ඉස්සරහා පේන්නේ. මේ පැත්තෙන් ඇතුළට යන යට යන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් එළියට එන යට යන්න පුළුවන්. රයිට්. ඔහොම තමයි කැම්පස් එකේ ඉස්සරහා අපේ ගේට්ටුව පේන්නේ. ඔයගොල්ලෝ ඉතින් මගේ වීඩියෝ වල කොච්චරවත් දැකලා ඉතින් අපේ කැම්පස් එකේ ඉස්සරහා. අපි එහෙනම් ඇතුළට යමු. මම දැන් ඔන්න කැම්පස් එක ඇතුළට ආවා. අපි යන් හිමීට ඇවිදගෙන යන් මම කැම්පස් එක ඇතුලේ තියෙන හැමදේම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අද. මේක තමයි අපේ කැම්පස් එක පටන් ගන්නකොටම තියෙන මේ තමයි ඉස්සරහ කෑල්ල. රයිට්. ඔය පැත්තෙන් තමයි මං ආවේ. දැන් අපිට මේ පැත්තට යන්නත් පුළුවන්, අර පැත්තට යන්නත් පුළුවන්. පාරවල් 3-4ක්ම තියෙනවා. කැම්පස් එකෙන් ඇතුළට ඇවිල්ලා විහිදලා යන පාරවල් 3-4ක් තියෙනවා. අපි එක පාරකින් ගිහිල්ලා බලමු. මම දැන් යන්නේ අපේ කම්පියුටර් ඩිපාර්ට්මන්ට්, සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් ඒ පැත්තට යන්නේ. ඒ පාරේ යන්නේ. මෙහෙම තමයි ඉතින් පාර දෙපැත්තේ තියෙන්නේ. මේ පැත්තට නුගගස් තියෙන්නේ. නුගගස් අපේ කැම්පස් එකේ දැන් හැම ඩිපාර්ට්මන්ට් එකකටම යන පාර පටන් ගන්න තැන සිකියුරිටි පොයින්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ යන වාහන ඇතුළට යනකොට කවුද කින්ද මන්ද කියලා බලලා තමයි ඒගොල්ලෝ වාහනේට යන්න දෙන්නේ එතනින්. දැන් මම මේ ඉන්නේ අපේ ඔය කම්පියුටර් සොෆ්ට්වෙයාර් නමනම් ඒ ඩිපාර්ට්මන්ට් තියෙන පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ පාර දිගේ කෙලින්ම ආවහම මෙතන හම්බ වෙනවා 1 2 3 4යි. මේක ඇවිල්ලා 4 මං හන්දියක්. මේ පැත්තට කම්පියුටර් ඩිපාර්ට්මන්ට් යන්න පුළුවන්. මේ පැත්තේ ඔය තව ඩිපාර්ට්මන්ට් වලට යන්න පුළුවන්. මේ පැත්තෙන් ඔය අපේ OIT තියෙන පැත්තට යන්න පුළුවන්. දැන් මම මුලින්ම පෙන්නන්නේ ඕගොල්ලන්ට කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකනේ. අපි යන් මේ පැත්තෙන්. කම්පියුටර් ඩිපාර්ට්මන්ට් වලට යන්න කලින් එතන තියෙනවා අර ලොකෝට ඉන්දියන් කොඩිය දාලා
මෙතන මේ සීතල කාලේට එහෙම මරු කපල් ඇවිල්ලා ඉන්නවා අවුව තපෙන්න එහෙම සීතල කාලේට මෙතන මරු කට්ටිය සෙට් වෙනවා මෙතන සීතල කාලේට. අපි දැන් යන් මේ කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකට යන්. මෙතන එක ළඟ ඩිපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. එකක් තමයි කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එක, අනිත් එක තමයි මැතමැටික්ස් ඩිපාර්ට්මන්ට් එක. ඩිපාර්ට්මන්ට් දෙකම එක ළඟ තියෙන්නේ. මම මේ ඩිපාර්ට්මන්ට් එක ළඟට යන්න කලින් ඔයගොල්ලන්ට මේ ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධයෙන් පොඩි දෙයක් කියන්නම්. මේ බිල්ඩින් දෙක හැදුවේ එච්චර ලොකු පරණ බිල්ඩින් දෙයක් නෙමෙයි. මේ ළඟකදී මේ මෑතකදී තමයි මේ බිල්ඩින් දෙක හැදුවේ. මේකට අපේ කැම්පස් එකේ කියන්නේ ළමයි ට්වින් බිල්ඩින් එක කියලා. ඒ කියන්නේ මේ බිල්ඩින් දෙක එක බ්‍රිජ් එකකින් යා කරලා තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. ළඟටම ගිහිල්ලා පෙන්නන්නම්. මේක ට්වින් බිල්ඩින් කියලා කියන්නේ බ්‍රිජ් එකකින් මේ බිල්ඩින් දෙක ඒගොල්ලෝ යා කරලා තියෙන්නේ. අපි යන් බලන්න කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකයි මැතමැටික්ස් ඩිපාර්ට්මන්ට් එකයි. අපි එක ඩිපාර්ට්මන්ට් එකක් අස්සට ගිහිල්ලා බලමු කොහොමද මේක උඩට පේන්නේ කියලා. ට්වින් බිල්ඩින් එකේ අර බ්‍රිජ් එක කොහොමද පේන්නේ කියලා බලමු. ID කාඩ් එක බයි. මේ මෙතන තියෙන එක බ්‍රිජ් එකක්. ඊට පස්සේ අතන තියෙන එක බ්‍රිජ් එකක් තව. මම දැන් මේ යන්නේ IT ඩිපාර්ට්මන්ට් එකට. අපි මේක ඩිපාර්ට්මන්ට් එකක් අස්සෙන් ගිහිල්ලා අනිත් පැත්තට මාරු වෙමු. යන්කෝ. මම දැන් මෙතන ඉන්න සිකියුරිටි අංකල්ගෙන් ඇහුවා මේ බ්‍රිජ් එක තියෙන කීවෙනි ෆ්ලෝ එකේද කියලා. එයා කිව්වා 4 කියලා. අපි යන් එනං 4ට. ඔන්න මං ඉන්නවා දැන් 4 වෙනි තට්ටුවේ. මේ බ්‍රිජ් දෙකම එක ළඟ පේනවා. පෙන්නන්න මම දැන් ඔයාලට අපේ ට්වින් බිල්ඩින් එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන එක බ්‍රිජ් එකක්. මේ තියෙන අනිත් බ්‍රිජ් එක. දැන් මේ ඉන්නේ මං IT ඩිපාර්ට්මන්ට් එකේ. මේ බ්‍රිජ් එකෙන් මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා අනිත් ඩිපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්. කොහොම තමයි ලෙක්චර් හෝල් තියෙන්නේ. අපි එහෙනම් බ්‍රිජ් එකකින් එහා පැත්තේ ඩිපාර්ට්මන්ට් එකට යමු. ඔන්න බ්‍රිජ් එක. මෙතනින් පේනවද අනිත් බ්‍රිජ් එක? මම දැන් බ්‍රිජ් එකෙන් IT ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා කෙලින්ම IT මැතමැටික්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා කෙලින්ම යනවා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකට. ඇතුළේ ඉතින් දෙකම එක වගේ වෙනසක් නැහැ. අපි දැන් එහෙනම් කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකේ මේ ටිකෙන් අපි බහැලා එළියට යන්. ඊටු ටික බලන්න බෑ. හරි. කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකයි ඔය ට්වින් බිල්ඩින් එක තියෙන්නේ. මෙතන මේ පැත්තේ තියෙන ට්වින් බිල්ඩින් එක. ට්වින් බිල්ඩින් එක ඉස්සරහම තියෙනවා BR ඔඩිටෝරියම් එක. අපි කියන්නේ BR ඔඩිටෝරියම් එක, ડોક્ટર BR ඔඩිටෝරියම් එක. දැන් මං ඇතුල් වෙන්නේ අපේ රාජ්ස්වයින් හෝල් එකට. බලා ගන්න කොහොමද තියෙන්නේ කියලා. කොහොම තමයි වටේ එළිය තියෙන්නේ හෝල් එක ඉස්සරහා. රාජ්ස්වයින් හෝල්. කොහොම තමයි රාජ්ස්වයින් හෝල් එක ඉස්සරහා තියෙන්නේ. රාජ්ස්වයින් එක හෝල් එක පිටිපස්සේ බොයිස් හොස්ටල් ටිකක් තියෙනවා. රාජ්ස්වයින් හෝල් එක ළඟම තමයි ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එක තියෙන්නේ. එතකොට බොයිස් හොස්ටල් ටිකක් තියෙනවා. මම දැන් ඉන්නේ බොයිස් හොස්ටල් ඒරියා එකේ. බොයිස් හොස්ටල් ටික තියෙන්නේ. තව හොස්ටල් තියෙනවා. දැන් මේ බොයිස් හොස්ටල් ටික රාජ්ස්වයින් හෝල් එක පිටිපස්සේ තමයි තියෙන්නේ. මේවා ටිකක් පරණ බොයිස් හොස්ටල්. මම පෙන්නන්න. ඔක්කොම ඉතින් රතු පාටයි. ඉන්දියාව කිව්වොත් රතු පාට කොහෙන් හරි ගෑවනවා. ඔක්කොම මේ හොස්ටල් වලට ගාලා තියෙන රතු පාටයි. පෙන්නන්නම්කෝ.
ඔය තියෙන හොස්ටල්. නියත් හොස්ටල්. මේ පැත්තෙත්. ඔය තියෙන හොස්ටල්. හරි. අපි දැන් මේ බොයිස් හොස්ටල් ඒරියා එකෙන් ගිහිල්ලා අපි දැන් යමු මේ ළඟම තියෙන අපේ ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එක. අපි යන් දැන් ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එක බලන්න. ඔන්න ඕක තමයි අපේ මේක තියෙන්නේ අපේ ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එක. එන ඇතර පරාසයකට යනවා. අර පැත්තේ ක්‍රිකට් පිච් එක තියෙනවා. මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. අර පැත්තෙන් ඔතන තියෙනවා ඉන්ඩෝර් හෝල් එක. ඊට පස්සේ මේ පැත්තෙන් ඔය වොලිබෝල් කෝඩ්, බාස්කට්බෝල් කෝඩ්, ටේබල් ටෙනිස් අනම්මනම් ටෙනිස් කෝඩ් ඒ ටික මේ පැත්තෙන් තියෙනවා. දැන් මේ දවස්වල ගොඩක් මේ අවුව හින්දා රස්නේ කාලේනේ මේ දවස්වල අවුව හින්දා ගොඩක් ළමයි රැයට තමයි සෙල්ලම් කරන්න ඉන්නේ. මොකද රැයට මේ ලයිට් දානෝනේ මේ ග්‍රවුන්ඩ් එකේ. ග්‍රවුන්ඩ් එකේ ලයිට් දාපුවම ඉතින් ඕන සෙල්ලමක් රැය වෙනකන් කරන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් අය රැයට තමයි සෙල්ලම් කරන්න ඉන්නේ. මම දැන් ඉන්නේ මේ තැනට කියන්නේ මේවට කියන්නේ SPS හෝල් කියලා. ඒ කියන්නේ ගොඩක් ඔය පර්සිටියස් ලාගේ ලෙක්චර්ස් යන්නේ මේ හෝල් වල. SPS හෝල් කියලා කියන්නේ SPS 1, SPS 2, SPS 3, SPS 4 වගේ ඒවට තමයි නම් තියෙන්නේ. එහෙම තමයි නම් තියෙන්නේ මේවල. මම පෙන්නන්නම් කොහොමද ඒරියා එක යන්නේ කියලා. ඔහොම තමයි පේන්නේ. SPS හෝල්. දැන් අපේ කැම්පස් එක මේකේ ඉංජිනේරින් විතරයි තියෙන්නේ. මේක ඉංජිනේරින් කොලෙජ් එකක්. එතකොට මේ තව මැනේජ්මන්ට් ෆැකල්ටි එකක් තියෙනවා. මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා සහ ෆැෂන් ඩිසයිනින් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. මේ දෙක තමයි අමතරව තියෙන්නේ. මේක ෆෝමලි කොලෙජ් ඔෆ් ඉංජිනේරින් කියලා තමයි කියන්නේ. මේක ඉංජිනේරින් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්නෝම SPS බිල්ඩින් ටිකත් එක්කම ඒ ටිකත් එක්කම කොහොම ඇතුළට යනකොට තියෙනවා වර්ක්ෂොප් ලැබ් ටික. සෙන්ට්‍රල් වර්ක්ෂොප්. මෙතන තියෙනවා ඩිසයින් වර්ක්ෂොප් එක. රයිට්. මම දැන් එළියට ආවේ සෙන්ට්‍රල් වර්ක්ෂොප් ඒරියා එකකින්. ඒකේ තමයි ඔය මෙටල් කටින්, වෙල්ඩින්, එතකොට කාස්ටිං, ෆිටිං වගේ අර මෙකැනිකල් අයට සම්බන්ධ වර්ක්ෂොප්. ඒ කියන්නේ ඒ ලැබ්ස් ටික තියෙන්නේ මේ පැත්තේ. ඒවට තමයි වර්ක්ෂොප් ඒරියා කියලා කියන්නේ මේ පැත්තට. මම ඔය දැන් හිටියේ කලින්. රයිට්. හරි. අපි ඩිපාර්ට්මන්ට් ඉතුරු ඩිපාර්ට්මන්ට් වලටත් යමු. දැන් මම ඇවිල්ලා ඉන්නේ අපේ කැම්පස් එකේ OAT එක ළඟට. OAT එකට යන්න කලින් OAT එක ළඟම තියෙනවා කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකයි ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකයි. ඒ දෙකටත් යන්කෝ මම ඒ දෙකත් ඉස්සරහින් පෙන්නන්නම්කෝ. ඒ ළඟම එතකොට ලයිබ්‍රරිය ඒ ළඟම තියෙනවා. මම පෙන්නන්න දැන් ඔයාලට කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඒ ඩිපාර්ට්මන්ට් එකයි ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකයි. මේ එක පැත්තක තියෙනවා ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක, අනිත් පැත්තේ තියෙනවා කෙමිකල් ඩිපාර්ට්මන්ට් එක. මේ තියෙන ඒ ඒරියා එක
මං අනිත් හැම ඩිපාර්ට්මන්ට් එකක් ඇතුළටම යන්නේ නැහැ. මං අපේ මගේ මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක ඇතුළට ගිහිල්ලා කොහොමද ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හැම ඩිපාර්ට්මන්ට් එකක් ඇතුළටම යන්න බෑනේ. ඒක නිසා මේ මම අපේ ඩිපාර්ට්මන්ට් එක කියන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා කොහොමද ඩිපාර්ට්මන්ට් එකක් ඇතුළේ තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි. දැන් අපි යමු OIT එකට. කොහොමද OIT එක තියෙන්නේ කියලා බලමු. OIT එකට යන අතරමඟ අපේ තියෙනවා මේන් කැන්ටින් එක තියෙනවා. ඊට පස්සේ තව කැෆේස් දෙක තුනක් තියෙනවා ඒ ළඟම. OIT එක ළඟම. ඒ ටිකත් ඔහොමම පෙන්නන්නම්. OIT එකට යන අතරමඟ. හොඳේ. ඉතින් මේ ඒරියා එක මෙතන Nescafe එක මෙතන මේ කැෆේ එකක් තියෙනවා. ඒතර මෙතන තියෙනවා. ඔය තියෙන්නේ. රයිට්. අපි දැන් යමු අපේ කැම්පස් එකේ තියෙන වලට. ඒ කියන්නේ OAT එකට යන් කැම්පස් එකේ වල ලංකා කැම්පස් වල වල කියන්නේ. අපේ කැම්පස් එකේ තමයි OAT Open Air Theatre කියලා තමයි කියන්නේ. ඉතින් කැම්පස් එකේ වලට හැම රවුමනේ රවුමේ අර 4-5 පොලකින් යන්න පුළුවන් එන්ට්‍රි එක දෙන්න පුළුවන් අපිට. ඉතින් එක එන්ට්‍රි එකක් යන ඉස්සරහා තියෙනවා මේ පොඩි පොයින්ට් එකක් මෙතනට කියන්නේ. ඔයගොල්ලන්ට පේනවනම් මේ තියෙන්නේ මෙතනට කියන්නේ ටයිටැනික් පොයින්ට් එක කියලා. දැන් මේ ටයිටැනික් පොයින්ට් එක මෙතනට උඩ නැග්ගහම මේ OIT එක වටේම පේන ඔක්කොම උඩින් ඉඳලා. මෙතන කියන්නේ ටයිටැනික් පොයින්ට් එක කියලා. දැන් අපි යමු OIT එක ඇතුළට. මම දැන් ඉන්නේ OIT එකේ උඩ. දැන් මේක තමයි අපේ අර ලංකාවේ කැම්පස් වල වල කියන්නේ. අපේ කැම්පස් එකේ වල තමයි මේක. දැන් අපේ ඊළඟ සතියේ දැන් මේ මාසේ මාර්තු මාසේ අග වගේ වෙනකොට අපේ ඉන්ජි ෆෙස්ට් එක පටන් ගන්නවා. ඒ කියන්නේ ඉන්ජි ෆෙස්ට් එක පටන් ගන්නවා සතියක් විතර තියෙනවා. ඉතින් මේ සැරේ කට්ටිය කියන්නේ එනවා කියලා සෝනු නිගම් තමයි එනවා කියන්නේ. එතකොට ඒ වගේ ලොකු ආටිස්ට් කෙනෙක් ආවම මේක ඇතුලේ තමයි ඔක්කොම කරන්නේ. දැන් මේක අර මෙහෙම අවුවට ඉඳන් මෙහෙම පේනවනේ මේක රෑට ලයිට් දාපම් මේක වෙනම එකක් මේක. ගිය සැරේ ශ්‍රියා ഘോഷල් ආවා. මේ සැරේ සෝනු නිගම් එනවා කියලා තමයි කියන්නේ. Oh my god, DTU, this was massive. ऐसा लगा कि पूरी दिल्ली आ गई है. ඉතින් බලමු සෝනු නිගම් ආවොත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න උත්සාහ කරනවා. මොකද ඒ වගේ කෙනෙක් එනවා කියන්නේ වීඩියෝ එකක් කරනවා කියන එක ලේසි නෑ. මෙතන තෙරපිලේ තමයි මැරෙන්නේ. ඉතින් ඒකයි කේස් එක. මම බලමු අනිවාර්යෙන් සෝනු නිගම් ආවොත් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරලා අනිවාර්යෙන් බ්ලොග් එකක් විදිහට අනිවාර්යෙන් ඒක අරන් එන්න. අපි දැන් යන් තව මොනවද අපිට බලන්න තියෙන කියලා. තව ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම දැන් මම මෙතනින් යනවා පුස්තකාල ළඟට. හොඳේ. මම දැන් ලයිබ්‍රරි එක ඇතුළට යන්න හදන්නේ. මේ එතන පොඩ්ඩක් වැඩි සද්ද කරන්න බෑනේ. මේ ඔන්න දැන් බලා ගන්නකො අපේ ලයිබ්‍රරි කොහොමද තියෙන්නේ කියලා. දැන් මම ඕගොල්ලන්ට අනිත් ඩිපාර්ට්මන්ට් එකත් පෙන්නනවා. මම දැන් කම්පියුටර් IT එතකොට මැතමැටික්ස් එතකොට ෆිසික්ස් කෙමිකල් ඒ ඩිපාර්ට්මන්ට් ටික පෙන්නුවා. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එක. එතකොට මේක මගේ අපේ ඩිපාර්ට්මන්ට් එකනේ. එතකොට මට මේක ඇතුළේ ගිහිල්ලා පෙන්වන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. මට ඉතින් අනිත් ඩිපාර්ට්මන්ට් අස්සට යන්න බෑනේ.
මේ දැන් යන්න පුළුවන්. ඉතින් මම දන්නේ නැහැ නේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එක මම ඇතුළේ පෙන්නන්නම් මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා බලමු. අපේ ඩිපාර්ට්මන්ට් එක අසර ගිහිල්ලා. Department of Mechanical Production and Industrial and Automobile Engineering මේක තමයි මගේ ඩිපාර්ට්මන්ට් එක. අපි දැන් ඩිපාර්ට්මන්ට් ඇතුළේ යමු. ඉතින් ඔහොම තමයි ඩිපාර්ට්මන්ට් එක අස්සරහම තියෙන්නේ. මං උඩ බිල්ඩින් වලට ගිහිල්ලා කොහොමද පේන්නේ කියලා පෙන්නන්න. අපේ ඩිපාර්ට්මන්ට් එක උඩින් ඉඳලා බලපුවම මෙහෙම තමයි පේන්නේ. අනිත් ඩිපාර්ට්මන්ට් වලට යන්න කලින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තව අර අපේ ෆස්ට් ඉයර්ස් ලගේ ලෙක්චර්ස් තියෙන හෝල් සෙට් එකක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රාග්‍ය භවන් කියලා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ පැත්තෙන් ගියාම මේ පැත්තෙන් ගියාම ඔය හොස්ටල් වලට යන්නත් පුළුවන්. ඔය මේ කැම්පස් එකේ ඉන්න චාන්සලර්ලාගේ ක්වාටර්ස් වලට යන්නත් පුළුවන්. මේක තමයි කැම්පස් එකේ මේ පැත්තට යන්න අපි යන්නේ නැහැ වැඩිය. මේ පැත්තේ මේ තාපෙන් එහා පැත්තේ තියෙන්නේ කැම්පස් එකේ වයිස් චාන්සලර්ගේ ක්වාටර්ස් එක. යන් අපි ඉතුරු ඩිපාර්ට්මන්ට් එකටත් යන්. ඉස්සරහම මම දැන් මෙතන ඉන්නේ ඉස්සරහම තියෙනවා ගර්ල්ස් හොස්ටල් එකක්. එක ගර්ල්ස් හොස්ටල් එකක්. මම ඒකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ අර මං කිව්ව ගර්ල්ස් හොස්ටල් එක. තට්ටු 10ක් විතර තියෙනවා මේකේ. හරි. මම දැන් ඇවිල්ලා ඉන්නේ සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකට. සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහා ඉන්නේ. අර ඩිපාර්ට්මන්ට් ඉස්සරහා හදලා තියෙන විදිහ ඔක්කොම එක වගේ. බෝඩ් එකේ නම විතරයි වෙනස්. මේක සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල්. ඒ කියන්නේ මෙතන ඩිපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකයි එන්වයරන්මන්ටල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක දෙකම එක ළඟ තියෙන්නේ. පෙන්නන්න මම ඉස්සරහා කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ දැන් අපේ ඩිපාර්ට්මන්ට් ඉස්සරහා නම් මේ වගේ ලොකු ගහක් තිබ්බේ නැහැ. මේක මසං ගහක්ද කොහෙද? මේක තමයි Department of Civil Engineering and Department of Environmental Engineering. ඔහොම තමයි මේ ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහින් පේන්නේ. සිවිල් ඩිපාර්ට්මන්ට් එකට එහා පැත්තේ තියෙනවා මොකද්ද? හරි. මේ Electronics and Communication Electronics Department එක. දැන් අපි යමු අපි Electronics Department එක ඉස්සරහට. මේක තමයි Electronics Department එක. මං කිව්ව ඔයගොල්ලන්ට ඩිපාර්ට්මන්ට් ඉස්සරහ ඔක්කොම එක වගේ. වෙනසක් නැහැ. මේක තමයි Department of Electronics and Communication Engineering. මේ හැම ඩිපාර්ට්මන්ට් එකක් ඉස්සරහම මේ වාහන පාක් කරන්න දාලා තියෙන. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකට අදාළ ප්‍රොෆෙසර්ස්ලාගේ වාහන බයික් ඔය කාස් අනම්මනම් ඒ වාහන ටික පාක් කරන්න වෙනම පාකින් ඒරියා එක ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහම තමයි හදලා තියෙන්නේ. දැන් මං ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහා. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් ඩිපාර්ට්මන්ට් එක. ඒක නම් ඉස්සරහා අරලිය ගස් වගේක් තියෙනවා. ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකේ බෝඩ් එක පේන්නේ නැහැ කියනවා ගස් වලට වෙයිලා. මේ අස්සෙන් ගිහලා තමයි පෙන්වන්න වෙන්නේ. මේ ඉස්සර හදලා තියෙන අරලිය ගස් වලට බෝඩ් එක වැහිලා. ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකටම එහා පැත්තෙම තියෙනවා මේ අර මොනවාද ඉලෙක්ට්‍රිකල් වෙහිකල් සම්බන්ධ ඒ රිලේටඩ් ටෙක්නොලොජි සම්බන්ධ පොඩි ලැබ් එකක්. වර්ක්ෂොප් ලැබ් එකක් අර ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඇයට තියෙනවනේ. ඉලෙක්ට්‍රිකල් වෙහිකල් ඒ රිලේටඩ් ටෙක්නොලොජිස් එක යන මේ ලැබ් එක තමයි මේක. අර මේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල් ටික ඉස්සරහා පාක් කරලා තියෙනවා. ඉතින් ওই ටික තමයි ඉතින් ඩිපාර්ට්මන්ට් පෙන්නන්න තියෙන්නේ. ඔයගොල්ලෝට මම ඉතින් කිව්වේ මේක ඉන්ජිනියරින් කොලෙජ් එකක් ඉඳලා ඉතින් අර ඉන්ජිනියරින් තමයි තියෙන්නේ. ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් ඔය හැම එකම තියෙනවා.
ඊට පස්සේ මන් දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගර්ල්ස් හොස්ටල් ඒරියා එකකට. මේ පැත්තේ ඒ හොස්ටල් පෙළියත් එක්කම ඔය මම පෙන්නන හොස්ටල් ඔය මේ ඔක්කොම හොස්ටල් මේ සේරම හොස්ටල් ඒ හොස්ටල් ඒරියා එකත් එක්කම තියෙනවා අපේ මෙඩිකල් සෙන්ටර් එකයි බැංකුවයි මේක තමයි ඔය තියෙන මෙඩිකල් සෙන්ටර් එක right මෙඩිකල් සෙන්ටර් එක එහා පැත්තේ තියෙනවා බැංක් එක මෙඩිකල් සෙන්ටර් එකයි බැංක් එකයි ඔය ගර්ල්ස් හොස්ටල් ටිකක් එක ළඟ තමයි තියෙන්නේ මේ තියෙන්නේ ඇඩ්මින් බ්ලොක් එක මං දැන් ඉන්නේ ඉස්සරහ ඇඩ්මින් බ්ලොක් එක ඉස්සරහ තමයි ඉන්නේ ඔය තියෙන්නේ හරි ළමයි ඉතින් ඔන්න ඕගොල්ලෝ මේ බැලුවේ අපේ DTU කැම්පස් එකේ ටුවර් එකක් අපේ නිව් දිල්ලි වල තියෙන අපේ කැම්පස් එකේ ටුවර් එකක්. ඉතින් හැමදේම නම් පෙන්වන්න බැරුණා. ඉතින් මම ඕන කරන හැමදේම පෙන්වනවා කියලා හිතනවා. ඉතින් ඕගොල්ලෝ මේ බැලුවේ 7 days video challenge එකේ දෙවෙනි වීඩියෝ එක number 2. එහෙනම් හෙටත් හරියටම හවස 6 මාට තුන්වෙනි වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.